සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ උපෝසත සීලය කියන එක අටසිල් සමාදන් වෙනවා කියන එක අතිශයින් මහත්ඵල මහනිසංස පිනක්. ඒ සීලේ සමාදන් වුණ කෙනා සිල්පද 8ක් රකිනවා. පළවෙනි එක තමයි දැන දැන ප්‍රාණීන් ඝාතනය කරන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒකේ අටුවා ටිප්පණිය ඕනේ නැහැනේ, තේරෙනවනේ සත්තු මැරීමෙන් වැළකීම කියන එක. දෙවෙනි එක තමයි සොරකමින් වැළකීම. අනුන් සන්තක දේවල් තමාට නොදුන්නා වූ දේවල් එයා ගන්නෙ නැහැ. ඒකට කියනවා සොරකමින් වළකිනවා කියලා. ඒකටත් අටුවා ටිප්පණිය ඕනේ නැහැ, තේරෙනවනේ. ඊළඟට අබ්‍රහ්මචාරී වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචාරී වේරමණී කියලා කියන්නේ කාම සේවනයෙන් වැළකෙනවා. විවාහපත් උනායි අඹුසැමිය ඇසුරෙන් වෙන්ව වාසය කරනවා. එතකොට ඒ දවසේ රැය පහන් වන තුරු කිසිම කාමුක දේවල්, කාම ක්‍රීඩා වලින් ඈත්ව වාසය කරනවා. ඒකත් ඔබට තේරෙනවා. ඊළඟට බොරු කීමෙන් වළකිනවා. සුරාපානයෙන් වළකිනවා. මද්දහණයෙන් පස්සේ විකාල භෝජනා වේරමණී කියන්නේ ආහාරයයි සම්මත දෙයකින් දෙයක් ගන්නෙ නැහැ. හැබැයි තේ වතුර ටිකක්, කසාය, ඉඟුරු කොත්ත මල්ලි, පළතුරු යුස පෙරලා, පළතුරු යුස වර්ග, කසාය, බෙහෙත් ඒවා පහෝදා වෙනකල් ගන්න පුළුවන්. හැබැයි ආහාරයයි සම්මත කිරි වගේ දේවල්, කැඳ වගේ දේවල්, ඒ වගේ දේවල් ගන්නෙ නැහැ. ඒවා පහෝදා අරුණ නැගෙනකල්, ඉර නැගෙනකල් ආහාරයක් ගන්න. මේක සිල්පදයක්. ඉතින් ඊට පස්සේ නච්ච ගීත වාදිත විසූක දර්ශන, නැටුම් ගෙයුම් වාදන විසූක දර්ශන බලන්න යන්නේ. රූපවාහිනියෙන් ෆෝන් එකකින් බණක් අහන්න පුළුවන්. හැබැයි තමන්ගේ මෙහෙවීමෙන් මේ මියුසිකල් ෂෝ එක බලන්න ඕන, මේ සින්දුව බලන්න ඕන, මේ නැටුම බලන්න ඕන කියලා එය බැලීමේ අදහසින් ටීවී ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. බණ අහන්න පුළුවන්. හැබැයි ඒ බණක් අපි කියමු ටීවී channel එකකින් තව channel එකකට බණක් දාන්න මාරු කරනකොට ඒකේ මොනවා හරි හතර බීරි නැටුමක් යනවා. එතකොට අපි ඒක දැක්ක එකක් මිසක්කා බලන්න ගිය එකක් නෙවෙයි. ඒ නිසා සිල්පදේ කැඩෙන්නේ නැහැ. මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නැහැ. දරුවොත් සිල් ඒ කියන්නේ අමුතුවෙන් මේකප් කරන ඒවා. අද කාලේ මල් ගඳ සුවඳ විලවුන් කියන්නේ මේකප් කරන ඒවා. සැන්ඩ් පවුඩර් ගහලා සුවඳ විහිදුවගෙන පාවෙලා යන ඒවා. ඉතින් කොහොමදවත් ඒවා කරන්නේ නැහනේ. නමුත් උපාසිකාවන්ගේ කනේ කරාඹු තියෙනවා. බෙල්ලේ චේන් එකක් තියෙනවා. අතේ පොඩි මුද්දක් තියෙනවා. ඒවා අමුතුවෙන් එයා සිල් ගන්න දවසට දම්පු ඒවා නෙවෙයි. කලින් දාලා තියෙන දේවල් නිසා කරාඹු චේන් කනේ කරේ තිබ්බා කියලා සිල්පද කැඩෙන්නේ නැහැ. හැබැයි සිල් ගත්ත දවසට මං අර සිල් ගත්ත පිරිස ඉදිරියේ කැපී පේන්න ඕන කියලා අමුතුවෙන් චේන් කරාඹු මුතු දාගෙන බැබලීගෙන ඉන්ට එයා හිතනවා නම් එයාට සීලයේ සංවර වෙන්නේ නැහැ. එතකොට නමුත් මේ අම්මලාගේ කනේ කරේ තියෙන කන කරාබරන කලින් දාලා තියෙන ඒවා නිසා අනිත් එක කරාඹු දෙකක් දැක්කත් මේ ගම්මිරි සැටියක් වගේ පොඩි කරාඹු දෙකක් නේ. ඕකේ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ නව 8 වෙනි සිල්පදේ උස්සාසන මහා ආසන. උස්සාසන මහා ආසන කියලා කියන්නේ වටිනා සැප පහසු මහා බලවතුන් මහා කාමභෝගින් පාවිච්චි කරන ඇඳ පුටු මේස. එතකොට ගෙදර ගිහිල්ලා ඉන්න කෙනා පොඩි ඇඳක නිදාගත්තා ඉඳගත්තා කියලා
ওই ප්ලාස්ටික් පුටුවක ඉඳගත්තා කියලා ওই පොඩි වේවැල් පුටුවක ඉඳගත්තා කියලා සිල්පදේ කැඩෙන්නේ නැහැ. නමුත් ගොඩක් හොඳයි සිල් ගත්ත දවසට රැය ගෙදර පහන් කරනවා නම් පොඩි මෙට්ටයක් හරි පොඩි පැදුරක් හරි බිමට දාලා බිම නිදා ගන්න එක හෝ පොඩි ඇඳක නිදා ගන්න එක හොඳයි. එච්චරයි. ඕක තමයි උපෝසථ සීලය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවදානෙන් මේ සිල්පද 8 එක දවසක් රැකගත්තොත් දවසට කහවණු රත්තරන් කාසි ලක්ෂයක් හම්බ වෙන මිනිස්සෙකුට අවුරුදු 100ක් ජීවත් වුණාට පස්සේ කියන්නේ දවසට රත්තරන් කාසි 100ක් රන් කාසි 100ක් දවස් 30කට මාසෙට රන් කාසි කීයක්ද ඈ ඕන ගණන් හදාපල්ලකෝ දැන් 100 10ක් කීයද 1000යි ඒ වගේව තුනක් කීයද 3000 මාසෙට රත්තරන් කාසි 3000යි ඒ 3000 12ක් තමයි අවුරුද්දට රත්තරන් කාසි ඒ වගේ ඒවා 100ක් තමයි අවුරුදු 100ට බුදුරජාන් වහන්සේ වදාලා මන අවධානයෙන් කැපවීමෙන් ඕනෑකමෙන් එක දවසක් අටසිල් ගත් එකේ පින්බලය 16කට බෙදලා ඒ එන කොටසක් තවත් 16කට බෙදුවොත් ඒ එකක් තරම්වත් අර කහවණු 100ක් හම්බ වෙන කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණාට පස්සේ හම්බ වෙන ධනෙ වටින්නේ නැහැ කිව්වා. ඉච්ඡර උපෝසත සීලේ වටිනවා කිව්වා. සුළුපටු නෑ මේ පොය දවසට මේ සිල් සමාදන් වෙනවා කියන එක. සතුටෙන් මේ සීලේ රැක ගන්න ඕන. එතකොට සීල් ටික කිලිටි කරගත්තේ නැතුව ওই විදිහට රැක්කොත් ආනිසංසය වගේ. පින්වත් මහණෙනි එක දවසක් උපෝසත සීලේ රකින්න එක සක්විති රජකම ලැබෙනවට වඩා වටිනා ආනිසංසයක් කිව්වා. මක් නිසාද? සක්විති රජ කෙනෙක් වුණාම එයා රජ වෙන්නේ මේ මහ පොළොවට. උපෝසත සිල් රකින්න කෙනා ඒ සීලේ බලයට ගිහිල්ලා චාතුම් මහරජකේ උපදිනවා. තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකවල උපදිනවා උපෝසත සිල් කෙලිටි කරගන්නතෝ රකින්න කෙනා. දිව්‍ය ලෝක සැපත් එක්ක බලනකොට සංක්විති රජකම කියන්නේ හිඟන්නෙක්ගේ සැපයක් වගේ කියෝ. දිව්‍ය ලෝකවල තියෙන ආයුෂ, දිව්‍ය මාලිගා, දිව්‍ය පංචකාමයේ ඉදිරියේ සංක්විති රජකම කියන්නේ චූටි දෙයක්. සංක්විති රජ වෙනවට වඩා උපෝසත සීලේ ආනිසංස මහත්ඵලයි කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි දිවාන් කාලේ ඉර මේ ලෝකේ හැසිරෙනවා. රාත්‍රියේදී සඳ හැසිරෙනවා. ඉරෙන් හඳින් ආලෝකමත් වෙන ලෝකේ යම්තාක් මුතුමැණික් තියෙනවද? ඒවට වඩා එක දවසක් අටසිල් සමාදන් වීමේ පින වැඩි. මක් නිසාද? එයා දෙවියන් අතර ඉපදුනාට පස්සේ ඒ දිව්‍ය ලෝකවල තියෙන මුතුමැණික් රන් රිදී දිව්‍ය පංචකාමයේ කියන එක මේ මනුස්ස ලෝකෙ ඉරෙන් හදෙන් ආලෝකමත් වෙන මේ මුළු පෘථුවියම මැණික් ඇතුරුවත් දිව්‍ය ලෝකෙට සමාන වෙන්නේ නැහැ. එච්චර ආනිසංස වැඩි කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සක්දෙවිඳු කියනවා කියලා කවුරු හරි කෙනෙක් සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න කැමති නම් ඒ අය හතර පොයට සිල් ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක වැරදි. මොකද ඔය සක්‍ර දේවේන්ද්‍රයා රාග දේශ මොහොත් එක්කයි ඉන්නේ. හරිම ප්‍රකාශය තමයි රහතන් වහන්සේ නමක් ප්‍රකාශ කළොත් රහතන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා කවුරු හරි කෙනෙක් මං වගේ වීම පිණිස හතර පොයට සිල් සමාදන් වෙන්න කියලා. අන්න හරි කිව්වා. ඒකේ අර්ථය තමයි සතර පොහොයට පහන් සිතින් සිල් ගන්න අයගේ පුණ්‍ය විපාකයෙන් අරහත්වයටපත් වෙනවා. අරහත්වයටපත් වෙනවා.
හැබැයි කිලිටි කර ගන්න නැතුව සීලය ගන්න ඕන. ඒ නිසා මේ සීල් සමාදන් වෙනවා කියන එක ඒක සුළු දෙයක් කියලා හිතන්න එපා. එහෙම ලේසියෙන් කෙනෙකුට සිල් ගන්න අමාරුයි. කොච්චර ගම් වල මිනිස්සු කච ගගා ඉන්නවද කඩපිල් වලට වෙලා, ගෙවල් වලට වෙලා. නමුත් පුම් පොය දවසකට උපෝසත සීලයක් සමාදන් වෙන්නේ මිනිසුන්ට. ඒ මිනිස්සුන්ගේ දෛවයේ විසින් වරන් දීලා නැහැ.